හලෝ කොහොමද ඔයාලට ඔයාලා හැමෝම සතුටෙන් සැපෙන් සනීපෙන් ඉන්නවද? ඒ වගේම මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සිතන පතන හැම දෙයක්ම ඉෂ්ට වෙන්න කියලාත් මම හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයාලට කොහොමද මේ අලුත් අවුරුද්ද ජයයිද? කොහොමද මේ දවස් ටික ඔයා ගත කරේ? ඉතින් යාළුවනේ මම නම් මේ දවස් ටික හරි සතුටින් ගත කරා. මොකද ඔය අපි හැමෝම ආස කරන දවස් ටිකක්නේ අපේ අප්‍රේල් 13 14 මේ දවස් ටික කියන්නේ අපි හැමෝම ආස කරන දවස් ටිකක්. ඒ වගේම මම හිතුවා මේ දවස් ටිකේ අනිවාර්යෙන් ඔයාලට කොහොමද මම අවුරුද්දට සූදානම් වෙන්නේ කියලා වීඩියෝ ටිකක් අරන් එන්න. ඉතින් යාළුවනේ මට ඒ ටික ගේන්න බැරි වුණා. මොකද ඉතින් යාළුවනේ මම හිතුවා මේ දවස් ටික වලට වීඩියෝ අරන් එන්න ඕනේ කියලා. ඒත් ඉතින් මේ දවස් ටික අපි හැමෝම බිසි දවස් ටිකක් නිසා මට වීඩියෝ නම් කරගන්න බැරි වුණා. මම පොඩි වීඩියෝ ටිකක් නම් කරා. ඉතින් ඔයාලට මම අනිවාර්යෙන් මේ වීඩියෝ එක අතරමැද ඒ වීඩියෝ ක්ලිප් ටික මම දාන්නම්. ඉතින් මට ඔයාලා ගැන කොහොමද ඔයාලා සතුටින් ඉන්නවද කොහොමද ඔයාලා මේ අලුත් අවුරුද්ද ගත කරේ කියලාත් මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මට ඉතින් ගොඩ දවසකින් ඔයාලව හම්බ වෙන්න එන්න බැරි වුණ හින්දා තමයි මම අද මගේ පර්සනල් වීඩියෝ එකක් අරන් එන්න හිතුවේ. ඉතින් යාළුවනේ ඔයාලට පුළුවන් මගෙන් ඔයාලට මොනවාද දැනගන්න ඕනේ මගේ විස්තර මොනවාද කියලා දැනගන්න. ඔයාලා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් තියන්න මොනවාද ඔයාලට මගෙන් දැනගන්න ඕනේ විස්තර කියලා. ඒ වගේම මම හිතුවා අපේ ගමේ මියුසිකල් එකක් තිබ්බා. ඔයාලත් එක්ක මං ලයිව් වීඩියෝ එකක් අරන් එනවා කියලා හිතාගෙන හිටියේ. මට ඒත් ඒක කරගන්න බැරි වුණා. වැස්සත් එක්ක වෙන්න ඕනේ. ඉතින් මට ඒක වීඩියෝ එකක්වත් කරගන්න බැරි වුණා. මම හිතන් හිටියේ ඔයාලට ඒක හරි වීඩියෝ කරලා දානවා කියලා. ඒකත් බැරි වුණා වැස්ස හින්දා. ඔයාලට කොහොමද ඔයාලේ ගමේ මියුසිකල් එහෙම තිබ්බද? ඔයාලා මියුසිකල් බලන්න ගියාද? මොනවද කරේ? ඉතින් ඔයා මේ දවස් ටික තාම අවුරුදු සමරනවද? ඉතින් අනිවාර්යෙන් මට ඒ ගැන කියලා මැසේජ් එකක් දාන්න. ඉතින් යාළුවනේ මම පොඩි අවුරුදු දවස් ටිකේ වීඩියෝ නම් කරගන්න බැරි වුණා. වීඩියෝ කරපු මේ දැන් දාන වීඩියෝ එකේ විස්තර කතා කරන ගමන් මට හිතුණා මම වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ඉතින් මම හිතුවා මේ ඒක වොයිස් එක ක්ලියර් නැති හින්දා ආපහු ඒකට වොයිස් එකක් දීලම ඔයාලට වීඩියෝ එක දානවා කියලා. ඔය තමයි මම මේ දැන් කෑම කන මම දවල්ට කන වෙලාවක් එන්න ඕනේ. ඉතින් මම ඒ වෙලාවේ ඒක තමයි ඔයාලට වීඩියෝ කරලා දාලා තියෙන්නේ. ඉතින් යාළුවනේ ඒ වගේම තමයි මම කෑම හදපු අය වීඩියෝ දාලා වීඩියෝ කරා. ඊට පස්සේ මට ඒ ටික ඒ වෙලේ එඩිට් කරගන්න ටයිම් එකක් තිබ්බේ නැති හින්දා මම හිතුවා ඒකත් කමන්නේ මම මේ වීඩියෝ එකටම දාලා ඔයාලට බලන්න දෙනවා කියලා. අන්න එහෙම තමයි ඉතින් මේ දවස් ටිකේ මේක කරේ. ඉතින් යාළුවනේ ඔයාලා දැන් නම් ජොබ් එකකට යන්න තව එක දවසයි නේද ඔයාලට තියෙන්නේ. ඒ කියන්නේ මම මේ වීඩියෝ එක දානකොට එක දවසයි. ඉතින් ඒ වගේම මගේ යාළුවෝ ගොඩාක් අය මට මැසේජ් දාලා තිබ්බා. ඒ කියන්නේ මට සුබ පතලා තිබ්බා. ඉතින් ඒ හැමෝටම බොහොම ස්තුතියි. මට අවුරුද්දට විශ් කරපු හැමෝටම. ඒ වගේම මම ඉස්සෙල්ලා වීඩියෝ වල උදව් කරන්න පුළුවන් අයට මම උදව් කරලා තිබුණා. ඒත් මට එක්කෙනෙකුට ඒක අවුරුද්දට කලින් ඇඳුම් ටික දාගන්න බැරි වුණා. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න ඒ ඇඳුම් හම්බ වුණ කෙනෙක් ඉන්නවා නම්. ඉතින් මට එයාලා තාම මැසේජ් එකක් නම් දැම්මේ නැහැ මට ඇඳුම් ටික හම්බ වුණා කියලා. කැමති නම් ඔයා මේකට කමෙන්ට් එකක් දාන්න මට අවුරුද්දට අලුත් ඇඳුම් ආවා කියලා. මම ආසයි කොහොමද ඔයාලගේ සතුට ඒ ඇඳුම් වල ඔයාලට ලස්සනයි දේවල් පොඩ්ඩක් බලන්න පර්සනලි බලන්න ආසයි. ඒ වගේම ඔයාලට මම මේ දවස් ටිකේ වීඩියෝ එක දිගටම අරන් එන්න හිතුවා. ඉතින් ඔයාලා හැමෝම මාත් එක්ක එක දිගටම රැඳිලා ඉන්න කියලාත් ආදරෙන් ආරාධනා කරනවා. ලැබුවා අලුත් අවුරුද්ද ඔයාලා සියලු දෙනාටම
හිතන පතන හැම දෙයක්ම සුබවාදීව වෙන්න කියලා ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඉතින් හැමෝම පරිස්සමට සතුටින් ඉන්න.